ගයිස් අද ඇවිල්ලා තියෙන්නේ පොඩි ගමනක් යන්න ආවා. එතකොටම මේ මාළු ටැංකිය අපි කෑම කන්න ආවා හෝටලයකට. එතන මේ පොන්ට් දෙකක් තියෙනවා. මේකේ මොන්ස්ටර් මාළු පොන්ට් එකකුයි තව කැට්ෆිෂ්ලයි මේ කාප්ලයි ඉන්න පොන්ට් එකකුත් තියෙනවා. එහෙනම් බලන්නකෝ. මෙතන අර අතන ඉන්නවා වයිට් කැට්ෆිෂ් කෙනෙක්. තව මේ කැට්ෆිෂ්ලා ඉන්නවා. කෝයි කාෆ්ලා වගේකුත් ඉන්නවා. තව ඒන්ජල්ලා වගේකුත් ඉන්නවා. තව හුංගෙද්ද මගුරෙද්ද මන් දන්නේ නැත් ඉන්නවා මට පේනවා. තව පොඩි ස්නේක් හෙඩ් එකකුත් අර මේක අස්සේ ඉන්නවා වගේ පේනවා. මොකෙද්ද කියලා හරියට මට පේන්නේ නැහැ ඌව. ඔයගොල්ලන්ට පේනවද දන්නෙත් නැහැ. ඒ මාළු ටික තමයි ඒ පොන්ට් එකේ නම් ඉන්නේ. එහෙනම් මම අනිත් පොන්ට් එකත් පෙන්නන්නම්කෝ ඔයගොල්ලන්ට. මේක තමයි මොන්ස්ටර් පොන්ට් එක. මේක ඉන්නවා ජයන්ට් ස්නේක් හෙඩ් මාළුවෙකුත් අඩි 2ක් විතර දිග. තව නයිට් ෆිෂ් කෙනෙක් ඉන්නවා. තව ජයන්ට් ගුරාමි ඉන්නවා. තව පාකුල්ලා වගේකුත් ඉන්නවා. මේකේ ගොඩක් ලොකුයි. ඔයගොල්ලන්ට පේනවා ඇති. තව අර මේ කාප්ලා ඉන්න පොන්ට් එකේ ඔස්කා කෙනෙක් වගේත් ඉන්න මට පේනවා. මේ පොන්ට් එකේ ඉන්න නයිට් ෆිෂ් ඔයගොල්ලන්ට මතකද දන්නේ අර දැදුරුවේ හිටියේ. අන්න නයිට් ෆිෂ් නෙමෙයි මොකද්ද මේ ජයන්ට් ස්නේක් හෙඩ්. මෙයා තමයි දැදුරුවේ හිටපු කෙනා. මම ඔයගොල්ලන්ට මේ ඇත්තට පෙන්නලා නෑනේ. තව අතන තමයි නයිට් ෆිෂ් කෙනෙක් ඉන්නවා. පාකුල වගේකු ජයන්ට් ගුරාමි ඉන්නවා. තව අතන පොඩි මාළුවෙක් ඉන්නවා මට මොකෙද්ද කියලා පේන්නේ නැහැ හරියට. සාමාන්‍යයෙන් මේ බලන අතක් විතර සයිස්. මගේ අතත් එක්ක බලන්න සයිස්. තව එතනින් ටිකක් ඇතුළට ආවහම ග්ලෝ ටෙට්‍රා ටැංකියක් තියෙනවා. ඒක නම් ටිකක් පෙඳ බැඳලා තියෙන්නේ හරියට පේන්නේ නැහැ. එහෙනම් අදට ගිහින් එන්නම් මේ තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් goodbye bye bye.